ආයුබෝවන් ඔයාලා හැමෝටම Cake and Shapes YouTube channel එකට ගොඩාක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. ඉතින් අද මම මේ හදලා තියෙන්නේ කිලෝ 2ක කේක් එකක්. ඉතින් මේ කිලෝ 2කේ කේක් එක හදන්න මම අඟල් 7.3ක් භාවිතා කරා. ඉතින් කිලෝ 2කේ කේක් බැටර් එක හදලා ඒක එක සමාන කොටස් 3කට බෙදලා තමයි මම මේ විදියට අඟල් 7.3කට දාලා මේ කේක් එක බේක් කරගෙන තියෙන්නේ. ඉතින් මෙතනදී මම ඔයාලට විශේෂයෙන් දෙයක් මතක් කරන්න ඕනේ. ඉතින් ගොඩාක් දෙනා කැමති උදාහරණයක් විදිහට අපි ගමු කිලෝ 1 කේක් එකක් කියලා. ඉතින් කිලෝ 1 කේක් එක බේක් කරාට පස්සෙත් ඒකේ බර කිලෝ 1ක් හරියටම තියෙනවට ගොඩාක් දෙනා කැමති. ඉතින් සමහර අය ඒක ඒ විදිහට අවශ්‍ය නැහැ කියලා හිතනවා. ඒක නිසා කිලෝ 1 කේක් එකකට අපි සාමාන්‍යයෙන් ග්‍රෑම් 250යිනේ ගන්නෙ. ඉතින් ග්‍රෑම් 250 ගානේ අරගෙන හදනවා. ඉතින් මේ දෙවිදියටම අපිට හදන්න පුළුවන්. ඉතින් අපි හිතමු කිලෝ 1 කේක් එකකට අපි සාමාන්‍යයෙන් ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්නේ ග්‍රෑම් 250 ගානේ ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට්ස් අතරට. ඉතින් ඒ විදියට ඔයාලට හදන්නත් පුළුවන්. හැබැයි ඒ විදියට හැදුවොත් බේක් කරාට පස්සේ ඔයාගේ කේක් එකේ බර කිලෝ 1ක් එන්නේ නැහැ. ඉතින් ඔයාට බේක් කරාට පස්සෙත් කිලෝ 1ක් එන්න ඕන නම් අපි ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට්ස් හතරට තව පොඩි ප්‍රමාණයක් වැඩි කරන්න ඕනේ. ඉතින් අද මම මේ හදලා තියෙන්නේ කිලෝ 2කේ කේක් එක බේක් කරාට පස්සෙත් කිලෝ 2ක් මේ කේක් එකේ නැහැ. ඉතින් සාමාන්‍ය විදිහට කිලෝ 2කේ කේක් එකකට අපිට අවශ්‍ය වෙන්නේ ග්‍රෑම් 500 ගානේ ඉන්ග්‍රීඩියන්ට්ස්. ඉතින් ඒ විදිහට තමයි මම මේ කේක් එක හදලා තියෙන්නේ. ඉතින් කිලෝ 2කේ කේක් එක බේක් කරාට පස්සෙත් ඔයාට කිලෝ 2ක් බර අවශ්‍ය නම් ඉතින් ඒ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඉතින් සාමාන්‍යයෙන් හදන කිලෝ 2කේ රෙසිපි එකයි ඒත් එක්කම බේක් කරාට පස්සෙත් කිලෝ 2ක් එන විදියට කොහොමද අපි ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්න ඕන කියන ඒ රෙසිපි එකයි දෙකම මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා. ඒත් එක්කම කිලෝ 1, කිලෝ 1.5, කිලෝ 2, කිලෝ 3 මේ විදියට ඔයාලා හදනවා නම් කොහොමද ඒ දේවල් වලට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට් ප්‍රමාණය කියලා මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඉතින් මම මේ අද හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 500 ගානේ අරගෙන කිලෝ 2කේ කේක් එක. ඉතින් මේ කේක් එකේ උස තියෙනවා ඔයාලා බැලුවොත් අඟල් 6මාරක් විතර. ඉතින් හොඳ උසක් තියෙනවා. ඉතින් ඒත් එක්කම පළල අඟල් 7කට තියෙන්නේ. ඉතින් මම මේක සෑන්ඩ්විච් කරලා ක්‍රම් කෝට් කරලා පැය භාගයක් විතර ශීතකරණයේ තියලා නැවතත් එළියට අරගෙන තමයි ෆයිනල් කෝට් එක මේ විදිහට කරගත්තේ. ඉතින් මම රසාකෝ මොස් එක තමයි මේ භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මම ක්‍රම් කෝට් කරාට පස්සේ පැය 2-3ක් හොඳට මේක ශීතකරණයේ නැවතත් දාලා තිබ්බා. ඉතින් ඒ දාලා හොඳට අයිසිං එක සෙට් කරලා අරගෙන තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතනින් එහාට තමයි අපිට පුළුවන් මේ කේක් එකට අපිට අවශ්‍ය ඩිසයින්ස් ටික අලවන්න. ඒත් එක්කම කෙනෙක්ට දැනගන්න ඕන නම් කොහොමද මේ විදියට නීට් එකට කේක් එකක් අයිසිං කරගන්නේ කියලා මම ඒකටත් සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඉතින් මේ තියෙන්නේ මට අද මේ ඩිසයින් එකට අවශ්‍ය টොපර්ස් ටික. ඉතින් මේ টොපර්ස් මම ගෙදරදිම තමයි හදාගත්තේ. ඉතින් මේවා non edible print outs. ඉතින් normal print outs අරගෙන ඒවා මම transparent sticker එකකින් දෙපැත්ත අලවලා ඊට පස්සේ වතුර ටිකක් ගාලා fondant කෑල්ලක මේ විදියට අලවගෙන තියෙනවා. ඉතින් මේ විදියට ඇලෙව්වාම අපිට ඉතාමත් ලේසියෙන් අපේ කේක් එකට මේ টොපර්ස් ටික අලව ගන්න පුළුවන්. ඉතින් මේ පිටිපස්සේ fondant කෑල්ල නැතුව ඔයාලා මේක කේක් එකට ඇලෙව්වොත් මේ ටොප් එක ටික වෙලාවක් යනකොට තෙත ගතියක් උරා ගන්න බලනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වගේ print outs වල කේක් එකට අලවනකොට fondant කෑල්ලක් පිටිපස්සෙන් අලවන්න ඕනේ. ඉතින් දැන් මට අවශ්‍ය තැන බලලා මේ විදියට මේ toppers ටික අලව ගන්නවා. ඉතින් මම මේ විදියට කොහොමද toppers ගෙදරදිම හදාගන්නේ කියලා ඒ ලින්ක් එක description box එකේ දාන්නම්. ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. ඊළඟට අනිත් කාරණාව තමයි මේ වගේ අයිසිං කේක් එකකට ඔයාලා මේ විදිහේ টොපර්ස් අලවනකොට කේක් එකේ අයිසිං එක හොඳට සෙට් වෙලා තියෙන්න ඕනේ. ඉතින් අයිසිං කරපු ගමන් ගත්ත කේක් එකකට ඔයාලා මේ වගේ টොපර්ස් අලවනකොට අයිසිං එක කඩා හැලෙන්න පුළුවන් මේ টොපර් එකේ තියෙන weight එකට. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මතක තියාගන්න අයිසිං කේක් එකකට මේ වගේ টොපර්ස් අලවනකොට ඔයාලගේ කේක් එකේ මේ අයිසිං එක හොඳට සෙට් වෙලා
වෙලා තියෙන්න ඕනේ. ඉතින් මම මේ විදියට මගේ ටොපර්ස් ටික අලව ගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ විල්ටන් නම්බර් 233 ග්‍රාස් නොසල් එක. ඒත් එක්කම මම මේ භාවිතා කරලා තින්නේ රසාකෝ එමරල්ඩ් ග්‍රීන් එක. ඉතින් මේ කේක් එක වටේට මම මේ විදිහට ග්‍රාස් ඩිසයින් එක දාගෙන යනවා. ඉතින් මේ විල්ටන් 233 නොසල් එකම වෙන්න ඕනේ නැහැ. ඔයාලට ඕනම ග්‍රාස් නොසල් එකක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ මම අද භාවිතා කරන අනිත් ටොපර්ස් ටික. ඉතින් මේ හැම ටොපර් එකක්ම මම ඔයාලට කලින් කියපු විදිහට හදාගත්තේ කොහොමද කියලා ඒ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. ඉතින් මේ විදිහට මම මේ ටොපර්ස් ටික ඔක්කොම කේක් එකට ගා ගන්නවා. ඒත් එක්කම මේ ටොපර් එකක මම මේ කේක් එක උඩ තියලා තියෙන ටොපර් එකක උස වෙන්නේ අඟල් 4ක් වගේ. ඉතින් ඔයාලට මේ ඔයාලා භාවිතා කරන කේක් එකේ උස අනුව මේ ටොපර්ස් වල උස පළල කොහොමද ගන්න කියන එක තීරණය කරන්න වෙනවා. ඉතින් මේ කේක් එක උඩ තියෙන හැම ටොපර් එකක්ම අඟල් 4ක් ඒ වගේම අඟල් 3මාරක් ඒ වගේ උසට තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට මම කේක් එකේ උඩ ටොපර්ස් ටික ෆික්ස් කරලා ඉවර කරගත්තා. ඊළඟට මම නැවතත් ග්‍රාස් නොසල් එකෙන් මේ වගේ කේක් එක උඩට හිස් බව නැති වෙන්න ග්‍රාස් ඩිසයින් එක දාගන්නවා. ඉතින් මේ වගේ මම කේක් බෝඩ් එකට හැපි බර්ත්ඩේ කියලා නමක් දාගෙන කේක් එක ඩෙකොරේට් කරලා ඉවර කරගත්තා. ඉතින් ඒත් එක්කම කේක් එක සම්පූර්ණ වෙන්න මම ඒකට ගැලපෙන විදියට කප් කේක් 12කුත් මේ වගේ ඩිසයින් කරා. ඉතින් ඒ ටොපර්ස්ම මම අඟල් 2මාරක උසට print කරගෙන මේ වගේ ලස්සනට කප් කේක් ටිකක් ඩෙකොරේට් කරගත්තා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති කියලා. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.